හයි කොහොමද ඉතින් මට හිතුණ වැදගත් දෙයක් කතා කරන්න ඕනයි කියලා. අපේ ලයිෆ් එකේ අපි ඉස්සරහට යද්දී අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්න ඕන දෙයක් මේක. හරි සරලයි. ඒ තමයි අවංකකම. ජීවිතේ මොන ස්ථාවරයක වා හිටියත් මොන තත්වයක හිටියත් ඔයා හොඳ ටාගට් එකක් වෙනුවෙන් ප්ලෑන් කරනවා නම් ඔයා ගාව තියෙන්න ඕන බේසික් දෙයක් තමයි අවංකකම. මොකද අද කාලේ ගොඩක් කට්ටියට මේ අවංකකම කියන දේ නැහැ. තමුන් අවංක වෙන තරමට තමයි තමුන්ට ඉස්සරහට යන්න ගමන ලේසි වෙන්නේ. ඉතින් මට උනත් මම පුළුවන් තරම් හැමදාම අවංක වෙනවා. ඉස්සරහට යද්දී ඒක මට ලේසි. ඉතින් මට හිතුණා මේක ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද අද කාලේ මම දැකලා තියෙන ගොඩක් කට්ටිය අවංක නැහැ. එදිනදා ජීවිතේ අවංක නැහැ. ඒ කියන්නේ බොරු කරනවා. ඒ කියන්නේ හිතේ තියෙන එකක් කියන්න එකක්. ඉතින් ඒ වගේ නැතුව හරි සරලව අවංකවම ඉස්සරහට යද්දී තමුන්ට ඔටෝමැටිකලි ඒ අවස්ථාවල් හැදෙනවා. විශ්වාසය කියන දේ හැදෙනවා. ඉතින් මම ඒක මට ඒක අත්දැකීමෙන් තියෙනවා. මම අවංක වෙලා තියෙන අවස්ථාවල මට ඒ අවශ්‍ය දේවල් ලැබෙමින් පවතිනවා. ඉතින් ඒකින්ද මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද තමුන් අවංක වෙන තරමට තමයි තමුන්ට ඉස්සරහා ගමන ක්ලියර් වෙන්නේ. මොකද මටත් මගේ උදාහරණ තියෙන ඔය අවංක නැති යාළුවෝ අඳුරන අය හම්බෙලා තිනවා. හැබැයි ඉතින් ටික දවසයි ඉතින් මට තේරුණාම මේ මිනිස්සයා අවංක නැහැ, මේ මිනිස්සයා බොරු කරන්න කියලා. මං එයාත් එක්ක ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියාගන්නේ නැහැ නේ. මං ටික ටික අයින් කරනවා. මොකද ඒ වගේ මිනිස්සු වැඩක් නැහැ. ඉතින් ඔයාලා වුණත් අවංක වෙන්න සහ ඔයාලා හැමතිස්සෙම අවංක හොඳ යාළුවෝ කනෙක්ෂන් හදාගන්න. එතකොට ඔයාලට ලේසි. මොකද ඔයා හොඳ මිනිස්සෙක් එක්ක හොඳ කනෙක්ෂන් එකක් හදාගත්තාම ඔයා එතකොට ඔයාටත් එයාගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා මොකක් කරේ. හැමතිස්සෙම මොන හරි ඉගෙන ගන්න. අවංකකම සරලකම එතකොට ලේසි වාට. ඉතින් මට හිතුණා ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. මොකද දකින වෙලාවට අවංක නැහැ. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහනේ. තමුන් ප්‍රැක්ටිකලි එදිනදා ජීවිතේ අවංක වුණාම ලේසි. මොකක් හරි දෙයක් කරන්න යද්දී එක්කෝ මොකක් හරි ගනුදෙනුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුකමක් වෙන්න පුළුවන්. මොකක් හරිම දෙයක් තියෙන අවස්ථාවක අවංක වෙන්න. එතකොට ඉවරනේ. එතකොට තව කතන්දර මුකුත් නැහැ. හිතේ තියෙන දේ කිව්වා. කෙලින් කතා කරා මෙන්න මේකයි ඇත්ත. මෙන්න මේකයි මගේ ස්ථාවරය. ඒ වගේ කෙලින් කතා කරාම ලේසි. එතකොට අනිත් කෙනා දන්නවා මේ මිනිස්සයා අවංකයි. මේ මිනිස්සයා කෙලින් කතා කරනවා. ඉතින් ඒකින්ද ඒක මාර වැදගත්. මොකද මමත් ජීවිතේ මට පුළුවන් හැම දවසකම හැම වෙලාවකම කෙලින් පුළුවන් විදිහට ඇත්ත කතා කරනවා. ඉතින් මම හැමතිස්සෙම උත්සාහ කරනවා 100%කට යන්න පුළුවන් නම් අපිට ඒක මාර වැදගත්. එතකොට අපිට හම්බෙන අවස්ථාවල් වැඩි විශ්වාසය හැදෙනවා. ඉතින් ඒක හොඳයිනේ කෙනෙක් ඔයා විශ්වාස කරනවා නම්. ඉතින් ඒක කොච්චර හොඳයිද? මොකද අද කාලේ විශ්වාසය කියන දේ හොයාගන්නත් නැහැ. මොකද මේ ලෝකේ යන විදියත් එක්ක ඉතින් ලේසි නෑනේ මිනිස්සෙක් විශ්වාස කරන්න. හැබැයි ටික ටික ඔයා උත්සාහ කරොත් එදිනදා ජීවිතේ පොඩ උත්සාහ කරොත් ඔයා විශ්වාසය හදාගන්න, අවංකකම හදාගන්න අන්න ඒක මාර වැදගත්. මොකද ඒක හැම දෙයකටම වඩා වැදගත්. ඒ කියන්නේ හදිසියකදී ඔයාව විශ්වාසයි. ඉතින් හොඳයිනේ. ඔයා විශ්වාස කරා. මොකද ඔයා දන්නේ නැහැ ඉස්සරහට ඔයාට මොන හදිසියක් ඇති වෙයිද කියලා. මන් දන්නෙත් නැහැ. ඉතින් මම වුණත් විශ්වාසය හදාගෙන තීදී මට ඕන වෙලාවක ඒ විශ්වාසය ඉස්සරහට දාලා මට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. මොකද මම වෙලාවට එයා දාලා වෙලාවට ඒ උදාහරණයකට මොකක් හරි මම දෙයක් කෙනකින් ගත්තොත් ආයි මං ඔන් ටයිම් එයාට මං දෙනවා නම් මෙන්න මේමයි thank you කියලා. එතකොට එයා විශ්වාසයක් තියෙනවා මං ගාව. මම අවංක වෙන්න තරමට එයා විශ්වාසයෙන් මාව. ඉතින් ඒකින්ද මේ අවංකකම, විශ්වාසය, නිහතමානීකම මේ ඔක්කොම බේසික් දේවල් අපි ලයිෆ් එකේ ඉස්සරහට යද්දී. හැබැයි අපි පාවිච්චි කරන්නේ නැහැ. එතින්දා ජීවිතේ පාවිච්චි කරන්න. උදාහරණයකට කොයි හරි යන ගමන් කෙනෙක් හම්බුනාම හොඳින් කතා කරන්න, අවංකව කතා කරන්න. එහෙම නැත්නම් මොකක් හරි ගනුදෙනුවක් කරද්දී අවංක වෙන්න. අවංක වෙන තරමට ඔයාට හොඳයි ඔයාගේ ලයිෆ් එකේ. ඒකින්ද කවදාකවත් තව කෙනෙක්ගේ ඒ විශ්වාසය අවංකකම තමුන් ගැන තියෙන ඒ දේ නැති කරගන්න උත්සාහ කරන්න එපා. මොකද අනිවාර්යෙන් ඒක ඉස්සරහට එදිනදා ජීවිතේ වැදගත් වෙනවා. අපි දන්නේ නැහනේ. හදිස්සියක් වුණොත් ඔයාලට බය නැතුව කතා කරන්න පුළුවන්. මං කලිනුත් ඔයාගෙන් මේ දේ ඉල්ලලා තියෙනවා. මං ඔන් ටයිම් දීලා තියෙනවා. මට දෙන්න මම මේ දවසට දෙන්න බැරි නම් ටික දවසකට කලින් කියන්නේ මම ප්ලෑන් කරන් හිටියේ මේ දවසේ දෙන්න. ඉතින් මට ඒක දෙන්න වෙන්නේ නැහැ. තවමට සතියක් දෙන්න, මාසයක් දෙන්න. ඒ වගේ උදව්වක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මට හිතුණා මේ සරල දේවල් මොකද අද කාලේ මම දැකලා තියෙනවා. දැන් මටත් එක්ස්පීරියන්ස් තියෙනවා. යාළුවෝ අවංක නැති කට්ටිය හම්බෙනවා. ඒ කියන්නේ පොරොන්දුවක් පිට මගෙන් මොකක් හරි දෙයක් ගත්තොත් ඒක මතකත් නැහැ. මම ඉල්ලනකන් ඉන්න ඕනේ. ඉතින් එහෙම නැතුව තමුන් හරියට අවංකව ඒ ගත්ත දෙයක් තියෙනවා නම් වෙලාවට දෙනවා නම් එහෙම නැත්නම් වචනේ විදිහට තියාගන්න පුළුවන් නම් ඉතින් මං හිතනවා ලොකු ගමනක් යන්න පුළුවන් ඒ කියලා. මොකද යාළුකමක් වුණාම තියෙන්න බෑ හොඳ විශ්වාසයක්.
ඒ වගේම අඳුරන කෙනෙක් වුණත් මොන දේ කරත් හොඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. තමුන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන්, අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමුන්ගේ පවුලේ නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මම දන්නේ මට හම්බෙන්නේ ඔය ඒ වගේ එක එක කට්ටිය හම්බුනම මම කරන්නේ ටික ටික ඈත් වෙලා ඉන්නවා. මොකද විශ්වාසයක් නැහැනේ, අවංක නැහැ. ඉතින් මේ විශ්වාසය අවංකකම කියන දේ තියාගන්න තරමට අපිට ලේසි ඉස්සරහට යන්න. ඉතින් මම ඉස්සරහටත් තව දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ channel එකේ. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.